මල්ලි අපි කිරිවෙරට යන්නේගේ මල්ලි මේ ගම් වතුරෙන් අවසන් වුණානේ මේ මිනිස්සු. අපි මොනවා හරි මේ වතුර බෝතල් ටිකක් මොනවා හරි මේ මිනිස්සුන්ට දීලා යමුනේ. අපි අගනකට ගෙනියන්න උත්තරයිනේ මහත්තයෝ. මුදලාලි වතුර බෝතල් 100ක් ගන්න පුළුවන්ද? 100ක් නෑ මහත්තයෝ 30ක් වගේ නම් දෙන්න පුළුවන්. ගම් වතුර නිසා මහත්තයෝ මාර ඉල්ලුමක් තියෙන වතුර වලට. ඒකයි මේ වතුර නැත්තේ. තියෙන ටික දෙන්නකො මුදලාලි. මල්ලි වතුර ටික දාගමු මල්ලි. හරි අයිදාගන්න. මල්ලි කාලද? දාම නෑ මහත්තයෝ. මල්ලි මේකත් තියාගන්න. පොඩි උන්ට මොනවා හරි අරන් දෙන්න කාලත් නෑනේ. මහත්තයෝ එතන සල්ලි. කීයද මුදලාලි වතුර බෝතලේ? 150යි. වෙන තැන්වල 130යි නේ මුදලාලි. මේ ගම් වතුර ප්‍රශ්නෙත් එක්ක මේ මිනිසුන්ට අපි මේ නිකන් දෙන්නේ ඈ අඩු කරලා දෙන්න මේක ඈ මේ ගාන මේ වගේ අසාධාරණ හින ගාන ගණන් ගන්න එපා. අපිත් මේ මිනිසුන්ට අහිංසක මිනිසුන්ට දෙන්න තමයි ආයේ මේ වෙලාවේ ඈ ඕගොල්ලෝ ඔහොම කරද්දි බලන්නකෝ අපිට මේ වගේ දේවල් කරන්න හිතෙන්නේ නැහැනේ. මම නේ මහත්තයෝ මුදලාලි. මගේ වුණා නම් මම නිකන් හරි දෙනවා. අර මුදලාලි එළින්න පොඩ කතා කරලා බලන්නකෝ. මොකක්? අරයාගාද මුදලාලි? මල්ලි පොඩ්ඩක් මෙහාට එන්නකෝ. එතකොට ඔයාද කඩේ මුදලාලි? ඔව්. තමසේ මාර බඩුවන්නේ ඔය. මන් දීපු වතුර බෝතලයක් ගත්ත රුපියල් 5000ක් ගත්තා. ඔය මම දන්නේ නැහැ තමසේ මුදලාලිය කියලා. අසරණ මිනිහෙකුට ඕක දෙන්න තිබ්බනේ. ඉතින් මහත්තයෝ ඔහෙ දීපු හින්දානේ මම ගත්තේ. ඒකත් ඇත්ත මුදලාලි. මමනේ වැරදි. නේ? නැතුව මහත්තයෝ. අපි මේ රුපියලක් හොර කරන මිනිස්සු නෙමෙයි. අපි මේ සාධාරණ බිස්නස් එක කරගෙන මිනිස්සු. පේනෝ මුදලාලි සාධාරණ මිනිහයි කියලා නම් පේනෝ. මුදලාලට මේ කඩේ තා ටිකක් දියුණු කරගන්න ක්‍රමයක් කියන්නද මම මුදලාලිට? අනේ ලොකු දෙයක් මහත්තයෝ. පුළුවන් නම් කියලා දෙන්න. එන්නකෝ යන්න මුදලාලි. මල්ලි ඔය JBL එක පොඩ්ඩක් ගන්නකෝ. මුදලාලි මෙහෙ එන්නකෝ පොඩ්ඩක්. මෙන්න මේක හොඳට අහගන්න මුදලාලි. දිනු වෙන්න හොඳම ක්‍රමය. දැන් ඔය සහනාධාර බෙදනවනේ. මම යෝජනා කරනවා කවදාවත් ඔය හොරා කන්න එපා. කවදාවත් වංචා කරන්න එපා. වතුර බෝතලයක්වත් ගන්න එපා අහිංසක මිනිස්සුන්ට හම්බෙන ඒවා. මල්ලි මේක දාගන්න. මේ පොය දවසේ කියන්නේ නෑ ගන්න. හාල් ඇටයක් පරිප්පු ඇටයක්වත් කිසි කෙනෙක් හොරකම් කරන්නේ නැතුව එහෙම හොරකම් කරන්න හිතාගෙන ඉන්නවා නම් කරන්නත් එපා. මුදලාලි මෙන්න මේ 5000 තියාගන්නකො මුදලාලි. එපා මහත්තයෝ මට එපා. මුදලාලි මතක තියාගන්න මුදලාලි වගේ මිනිසුන්ට යන්න අපායක් නැති වෙනවා. හොඳට මතක තියාගන්න මුදලාලි. මෙන්න මේක තමුසේ තියාගන්න. එපා මහත්තයෝ මට එපා. මේක තියාගන්නව තමුසේ. තමුසලා වගේ මිනිසුන්ට මේවා යන්න තැනක් හොයාගන්න බෑනේ. අපිට වැඩකුත් නැහැ. මේක තමුසේ තියාගන්න. බුදුරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයි. අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ඇඟ, අපේ ශරීරය නේ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද?
මම මේ කියන්නේ බාහිරේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඕක තියාගන්න පුළුවන්. කම්මංගලං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම හැම එකක්ම මේක වෙනස් වෙනවා. මතක තියාගන්න. දල්ල කඩි කාලා මිනිස්සු මැරෙනවා, නයි කාලා බේරෙනවා. එහෙමයි.